අපි කවුද? අපි දීර්ඝ කාලයක් පොඩි කාලයක් නෙවෙයි අවුරුදු 65ක් අරමුණකට කැපවීමේ උරුමය අපට තිබෙනවා. අවුරුදු 65ක් ස්වල්ප කාලයක් නෙවෙයි අරමුණකට කැපකිරීමේ උරුමය සහිත ව්‍යාපාරය තමයි අද මෙතෙන්ට එක්රැස් වෙලා තිබෙන්නේ. ස්වල්ප කාලයක් පරම්පරා ගණනාවක් ජයග්‍රහණ ලෙසද අතිශය පරාජයන් අතිශය අභියෝගයන් ළඟම හිටපු අය අත්තර යන පමණක් නෙවෙයි එරෙහිව ව්‍යාපාර ගොඩනැගීම් මේ ආදී දීර්ඝ කාලයක් එහෙත් අපි අත්නවර හිටියා අරමුණක්. එනිසා අපි කවුද? අරමුණක් වෙනුවෙන් උරුමය කර තියාගෙන යන කණ්ඩායමක්. සමහර විට අපි පුරුද්දේ බලයට වැඩ කරා. ඈත ඉලක්ක අභියෝගයන් සමීපතම අභියෝගයන් අපි ඉදිරියේ ඉතාමත් ව්‍යාකුල තත්ත්වයන් එහෙත් අපි වැඩ කරනවා. සමහර විට අපිට වැඩ කරන්න පෙළඹෙව්වා පුරුද්දේ බලය. වැඩ කරලා වැඩ කිරීම විසින් අපිට ඇති කරලා තියෙන පුරුද්ද විසින් අපි පෙළඹෙව්වා වැඩ කරන්න. හැබැයි දැන් ඒ සියල්ල කරලා පහුගිය සැප්තැම්බර් මාසේ 21 වෙනිදා අපි බලය අපේ අතට අත්පත් කරගන්න අපි සමත් වුණා. දැන් තවදුරටත් අපිට තිබෙන්නේ පුරුද්දේ බලය නෙවෙයි. දැන් අප සතුව තිබෙන්නේ විශ්වාසී බලය. අපි විශ්වාස කරනවා මේ රට අපට ගොඩනැගිය හැකි. මේ රටේ ජනතාව අප කරේ විශ්වාසය තබනවා. මේ රටේ ජනතාව අප කරේ බලාපොරොත්තුවෙන් ඉන්නවා. දේශපාලන ව්‍යාපාරයක් ලෙස අපි පොදු ජනය අපි හැමදෙනාම එක අරමුණක් වෙනුවෙන් වැඩ කිරීම සඳහා පෙළඹෙමින් තිබෙනවා. විශ්වාසයේ බලය. එනිසා අපට තිබෙන්නේ විවස්ථානුකූල පැවරණ බලය ඉක්මවා යන පාර්ලිමේන්තුවෙන් අපිට ලැබී තිබෙන බලය ඉක්මවා යන අප සතුව තිබෙනවා විශ්වාසයේ බලය. අවුරුදු 65ක් එක් අරමුණක් වෙනුවෙන් අතිශය අභියෝගයන් තත්ත්වයේ යටතේ බලය ලබා ගැනීම අපි අතික්‍රමණය කරා නම් මේ රට ගොඩනැගීමත් මේ රටේ ජනතාවගේ උවමනාවන් ඉටු කිරීමත් සහතික වශයෙන් සාර්ථක කරනවායි කියන විශ්වාසයේ බලයත් එක්ක තමයි අපි මේට අවතීර්ණ වෙලා තිබෙන්නේ. එනිසා අපි විශාල විශ්වාසකින් යුතුව අපි මේ කාර්යයට මැදිහත් වෙමින් තිබෙනවා. තාමත් ප්‍රබල විශ්වාසයක් අපට තිබෙනවා.